Audio Jungle. Audio Jungle. මීට අවුරුද්ද 100 ගණනකට කලින් ලංකාවේ හරිම ලස්සන කඳුපන්ති වලින් වටවුණු පුංචි ගමක සහෝදරයෝ 3 දෙනෙක් හිටියා. ඒ අය Tamanගේ අනාගතේ කොයි වගේ එකක් වෙයිද කියලා හීනකින්වත් හිතුවේ නැහැ. මේ සහෝදරයෝ 3 දෙනාට ලොකු සල්ලි භාගයක් තිබුණේ නැහැ. ඒත් ඒ අය අතරේ තිබුණේ එකම හුස්මක් වගේ පුදුම බැඳීමක්. හැමදාම උදේ ඉඳන් රෑ වෙනකල් කුඹුරේ මහන්සි වුණේ හරිම සතුටින්. දවසක් හවස් වෙලාවක ගමේ අම්බලමක ඉද්දී බාල සහෝදරයාට අමුතු කතාවක් ඇහුණා. ඒ තමයි කිසිම මිනිසෙක් අඩියක් නොතිබ්බ දරුණු වනාන්තරයක් මැද තියෙන රහසිගත මායා කඩුවක් ගැන. ඒ කතාවට අනුව මේ කඩුව අතට ගත්ත කෙනාට මුළු ලෝකෙම දිනන්න පුරුවන් බලයක් ලැබෙනවලු. ඒත් ඒ බලය ලැබෙන්නේ ලෝභකමක් නැති හදවත හරිම පිරිසිදු කෙනෙකුට විතරයිලු. එදා රෑ සහෝදරයෝ 3 දෙනා Tamanගේ පැල්පතේ ඉඳන් මේ ගැන ගොඩාක් කතා කළා. Tamanගේ දුප්පත්කම නැති කරලා ගමට සේවයක් කරන්න මේ කඩුව හොයාගෙන යන්න ඒ අය එකඟ වුණා. පහෝදා පාන්දර කුරුල්ලු නාද කරන්නත් කලින් මේ අය හිතේ ධෛර්යය අරගෙන කවුරුත් නොයන අඳුරු වනාන්තරය ඇතුළට ගමන් ආරම්භ කළා. ඒ අයගේ අතේ තිබුණේ පන්දම් විතරයි. කැලේ ඇතුළට යන්න හරීම අමුතු ශබ්ද ඇහෙන්න ගත්තා. ගස්වල අතුපතර හුලකට හිලවෙද්දි හරියට රකුසු කෑ ගහනවා වගේ දැනුණත් ඒ අය බය නැතුව ඉස්සරහටම ගියා. එකපාරටම ලොකු ගොරවන හඬකුත් එක්ක හිතා ගන්න බැරි විදිහේ දරුණු මෘගයෙක් ඒ අයගේ පාර අවහිර කළා. ඒ සතාගේ ඇස් ගිනි බෝල වගේ දිලිසෙන්න ගත්තේ. මුළු කැලේම දෙදරවමින්. ලොකු සහෝදරයා පොඩ්ඩක්වත් කලබල වුණේ නැහැ. එයා තමන්ගේ ජීවිතය ගැන නොහිතා මල්ලිලා දෙන්නව ආරක්ෂා කරගන්න ඒ සතා ඉස්සරහට පැනලා නිර්භීතව මුහුණ දුන්නා. ඒ මෘගයාගෙන් බොහොම අමාරුවෙන් බේරුණ සහෝදරයෝ 3 දෙනා ගොඩාක් වෙලා ඇවිදලා ගලින් නෙලපු හරිම අභිරහස් පෙනුමක් තියෙන ගුහාවකට ළඟා වුණා. ඒක හරියට මාලිගාවක් වගේ. ගුහාව ඇතුළට යද්දී බිත්ති පුරාම නිල් පාටින් දිලිසෙන අමුතු අකුරු සහ සලකුණු තිබුණා. ඒවා හරියට කාලයත් එක්ක වැළලිලා ගිය රහස් කතා කරනවා වගේ සහෝදරයන්ට දැනුණා. ඒ විශාල ගුහාව මැද තිබුණේ පුදුම විදිහට කැටයම් කරපු ගල් පූජාසනයක්. ඒ පූජාසනයේ උඩ අද්භූත එළියක් විහිදුවන අර මායා කඩුව තැන්පත් කරලා තිබුණා. සහෝදරයෝ 3 දෙනා මේ කඩුව ගාවට ළඟා වෙද්දී මුළු ගුහාවම කම්පණය වෙන්න ගත්තා. ඒ කඩුව Tamanව අල්ලන්න එන අයගේ හදවතේ තියෙන ඇත්තම ගතිගුණ පරීක්ෂා කරනවා වගේ දැනුණා. ලොකු සහෝදරයෝ දෙන්නා කඩුව ගන්න හැදුවත් ඒක හොල්ලන්නවත් බැරි වුණා. ඒත් බාල සහෝදරයා ඒක අල්ලද්දීම පුදුම විදිහට ඒක හරිම සැහැල්ලුවෙන් යාගේ අතට එසවුණා. ඒ මල්ලිගේ හිතේ කිසිම නපුරුකමක් හෝ බලයක තියෙන ලෝභකමක් තිබුණේ නැහැ. ඒ පිරිසිදු හදවත නිසයි මායා කඩුව එයාට අවනත වෙන්න තීරණය කළේ. ඒ ජයග්‍රහණයත් එක්ක සහෝදරයෝ 3 දෙනා එකිනෙකාට තුරුළු වෙලා සතුටු වුණා. ඊට පස්සේ කඩුවත් අරගෙන පරිස්සමින් තමන්ගේ ගම බලා එන්න
නැවතත් ගමන ආරම්භ කළා. ටික දවසක් යද්දී මේ අසිරිමත් කඩුව ගමේ කොල්ලෙක්ට ලැබුණා කියන ආරංචිය හුළඟ වගේ මුළු රට පුරාම පැතිරිලා ගියා. මිනිස්සු මේ ගැන පුදුමෙන් කතා වෙන්න ගත්තා. මේ ආරංචිය අසල රාජ්‍යයක හිටපු හරිම ආත්මාර්ථකාමී සහ දුෂ්ට යුදකාමියෙක්ට ඇහුණා. එයාට ඕන වුණේ මේ කඩුවේ බලය පාවිච්චි කරලා මුළු ලෝකයම යටත් කරගන්නයි. දවසක් හඳ නැති කළු රෑක මේ දුෂ්ට පාලකයා Tamanගේ දහස් ගණන් සේනාව එක්ක සාමකාමී ගමට කඩා වැදුනා. ගෙවල් ගිනි තියමින් මිනිස්සුන්ට හිරිහැර කරමින් ඒ අය කඩුව හෙව්වා. ගම්වැසියන්ගේ විලාපය ඇහුණ බාල සහෝදරයා පොඩ්ඩක්වත් බය වුණේ නැහැ. එයා Tamanගේ ගමයි මිනිස්සුන්වයි ආරක්ෂා කරන්න ඕනි කියලා හිතාගෙන මායා කඩුව අරන් ඉදිරියට ආවා. අන්නේ තීරණාත්මක මොහොතේ මල්ලි කඩුව අහසට එසෙව්වා. ඒත් එක්කම මුළු පලාතම දවාලක් වගේ එළිය කරමින් රන්වන් පාට ආලෝක ධාරාවක් කඩුවෙන් පිටවෙලා මුළු අන්ධකාරෙම නැති කළා. ඒ පිරිසිදු ආලෝකය ඉස්සරහා අර දුෂ්ට පාලකයාගේ සේනාවට ඇස් පෙනෙන්නේ නැටුව ගියා. ඒ අය බය වෙලා ආපහු හැරිලා දිව්වේ තමන්ගේ පරාජය පිළි අරගෙනයි. සටන අවසාන වෙද්දී මුළු ගමටම ආයිත් නිදහස ලැබුණා. මිනිස්සු එකතු වෙලා සටුරු කඳුළු හලමින් සහෝදරයෝ තුන්දෙනාට තමන්ව බේරගත්තට පින් දුන්නා. ගමේ නායකයෝ සහ වැඩිහිටියෝ සහෝදරයෝ තුන්දෙනාගේ අසමසම වීරකම අගය කළා. ඒ අයව ගමේ වීරයෝ විදිහට හැමෝම පිළිගත්තේ ලොකු ගෞරවයකින්. සහෝදරයෝ තීරණය කළා මේ කඩුව තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නෙ නැහැ කියලා. ඒ නිසා හැමෝගෙම ආරක්ෂාවට ඒක ගමේ තිබුණු පූජනීය මන්දිරයක සුරක්ෂිතව තැන්පත් කළා. රජෙක් වෙන්න අවස්ථාව තිබුණත් බාල සහෝදරයා ඒ බලයට කැමති වුණේ නැහැ. එයාට ඕන වුණේ නිහතමානීව මිනිස්සුන්ට උදව් කරගෙන ජීවත් වෙන්න විතරයි. කාලය ගෙවිලා යද්දී සහෝදරයෝ තුන්දෙනා ආපහු තමන්ගේ ආදරණීය කුඹුරට බැස්සා. කලින් වගේම මහන්සි වෙලා වැඩ කරලා හරිම සරල විදිහට තමන්ගේ ජීවිතය ගෙව්වා. මේ භයානක ගමනයි ඒ අභියෝගයි නිසා සහෝදරයෝ අතර තිබුණු බැඳීම වචනයෙන් කියන්න බැරි තරම් ශක්තිමත් වුණා. ඒ අය කවදාවත් එකිනෙකාව අතහැරියේ නැහැ. දශක ගණනාවක් ගත වෙද්දී මේ මායා කඩුවේ කතාව ගම්මුන්ගේ හදවත්වල තැන්පත් වුණු අමතක නොවන ජනප්‍රවාදයක් බවට පත් වුණා. ඒක පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන ගියා. හැමදාම හවස් කාලයට ගමේ වැඩිහිටියෝ ගිනි මැල වටේ ඉඳන් මේ කතාව කියද්දී පොඩි ළමයි ඇසිපිය නොහෙලා හරිම පුදුමයින් ඒ කතාවට සවන් දුන්නා. අනුන්ට කරුණාව දැක්වීමත් Tamanගේ හිත පිරිසිදුව තබා ගැනීමත් කොයිතරම් වැදගත්ද කියන දේ මේ කතාවෙන් මුළු ලෝකෙටම කියා දුන්නා. සැබෑම ශක්තිය තියෙන්නේ තියුණු කඩුවක නෙවෙයි. තමන්ගේ හදවතේ තියෙන ධෛර්යය සහ අවංකකම ඇතුලේ කියලා හැමෝම තේරුම් ගත්තා. අර මහා වනාන්තරය ආයෙත් කලින් වගේම නිහඬ වුණා. ඒක තමන්ගේ ඇතුලේ තියෙන පැරණි රහස් සහ අභිරහස් මතු පරපුර වෙනුවෙන් දිගටම ආරක්ෂා කළා. මුළු දේශය පුරාම සාමය සහ සතුට පැතිරුණා. මිනිස්සු එකිනෙකාට උදව් කරගනිමින් බලාපොරොත්තු සහගත අනාගතයක් ගැන හීන දකින්න පටන් ගත්තා. මෙන්න මේ විදියට මායා කඩුවයි සහෝදරයෝ තුන්දෙනාගේ ඒ උදාර කතාව ලාංකීය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවුණු අමරණීය පුරාවෘත්තයක් බවට පත් වුණා.
ඉතින් මේ වීර කතාවෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි අපේ හිතේ තියෙන අවංකකම ඕනෑම ආයුධයකට වඩා බලවත් කියන එක. මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේම ලස්සන හරවත් සහ වීර කතා හැමදාම බලන්න අපේ සුපර්ටුන් ස්ටුඩියෝ YouTube channel දැන්ම subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝවට like එකක් දාලා ඔයාගේ යාළුවෝ අතරේ share කරන්න. ඊළඟ දවසේ තවත් ලස්සන කතාවකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.